good morning guys. ඔයාලට ඔන්නත් මම ඩේ vlog එකක් කරනවා. අද මම දවසම වගේ ගෙදර තමයි ඉන්නේ. අද වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ගදාසියකින් හරියට vlog එකක් ගේන්න බැරි වුණානේ. ඉතින් මම හිතුවා අද ඔයාලත් එක්ක ඩේ vlog එකක් share කරගන්න. මම අද දවසේ මොකද කරන්න කියලා. අහල්සේ ලස්සන පේනවනේ guys. අපේ ලේන තාම නිදි. මේ බහුණෝ තාම හැරිලා නැහැ. අපි වගේම තමයි මූත්. ඔයාලට උදේම පඩක් පෙන්නන්න තියෙනවා. මෙන්න මේක තමයි බඩුව මම වෙන්නන්න කිව්වා. Oh, අයින් වෙන්න. ඔන්න ඉතින් මෙයත් ඇහැරුණා මෙයාටත් කන්න දුන්නා. අද ළමයි වෙසක් දවස. ඉතින් අද අපි චුට්ටක් එළිය රවුම් ගහන්න යනවා. ඊට කලින් ඉතින් තියෙන වැඩ ටික එහෙම ඔක්කොම ඉවර කරන්න ඕනේ. මොකද අරයත් තව ටිකකින් එනවා. ඉස්සෙල්ලාම ඉතින් මගේ මූණ සෝද ගන්න තමයි යන්නේ. මොකද තව ගේ ඇතුලේ එහෙම චුට්ට ආස් කරලා කාමරේ නිදාගත්ත තැන් ආස් කරලා ඔය වැඩ ටික කරලා තමයි ටිකක් වෙලා ඉඳලා තමයි අපි කොහේ හරි යන්න හිතාගෙන ඉන්නේ. පන්සල යන්නත් ඕනේ, දන්සල යන්නත් ඕනේ. දැන් යන්නේ මම ice cube treatment එක කරන්න. මම දවසක් ඇර මේ ice cube treatment එක හැමදාම උදේට නැත්නම් රැයට කරනවා. අනිවාර්යයෙන්ම උදේට හරි නැත්නම් ඔයා මොකක් හරි රැයට ක්‍රීම් එකක් හරි සීරම් එකක් හරි ඇප්ලයි කරනවා නම් ඒක ගන්න කලින් මේ ට්‍රීට්මන්ට් එක කළොත් හොඳට ඇබ්සෝබ් වෙනවා අපි යූස් කරන ඕනම ප්‍රොඩක්ට් එකක්. ඉතින් ලොකු වෙනසක් වෙලා තියෙනවා ස්කින් එකේ. මාර ග්ලාසි ලුක් එකක් ඇවිල්ලා තියෙනවා මේ ice cube treatment එක කරන්න ගත්තට පස්සේ. මේ දවස්වල මේ කට්ටිය බොනවා සෑහෙන TikTok එකේ එහෙම. මේ ඉතින් මම දැන් මේක දවස් 3ක් විතර පිව්වා. අද 3 වෙනි දවසේ බොන්න හදන්නේ. මේ ඔයාලා බොනවත් ඇති සමහර විට මෙන්න මේක. මේකට කියන්නේ okra drink. මේකට කියන්නේ okra drink එක කියලා. එක කියන්නත් අමාරුයි. okra drink එක කියලා. මේ බණ්ඩක්ක එකක් හරි දෙකක් හරි මේ විදිහට හීනෙට කපලා වතුරකට දාලා උදේට බොන්න තමයි තියෙන්නේ. මේකෙන් benefits ගොඩාක් ලැබෙනවා. ස්කින් එකට ඒ වගේම අපේ ඔය තියෙන ලෙඩවල රමන ඔයාලා සර්ච් කරලා බලන්න okra drink කියලා. okra water හරි ඔහොම මේ සර්ච් කරලා බලනකො මාර විදිහට benefits තියෙනවා. ලස්සන වෙන්න පුළුවන්. මේ ස්කින් එක මාර නිරෝගී කරගන්න පුළුවන්. ඔයාලට pimples වලින් පීඩා වෙනවා නම් ස්කින් එකේ තියෙන කේක ඕනම ප්‍රශ්නයකට හොඳයි. ස්කින් එක whitening කරගන්න පුළුවන් මේකට. කියාර තියෙන සෙවල ගතියත් එක්ක එන්නේ ගතියත් එක්ක බොන්න ඕනේ. පෙලක් අහන්න අපිට හිතේ ඒත් බොන්න හොඳයි මේක. මේක මම ෆ්‍රිජ් එකේ තියලා තිබුණේ. ඊයේ රෑ 9ට විතර දැම්මා හදන්න. හදලා මේ තව ඩේකින් බොන කූල් පිට හොඳ නැහැ නේ. මම මොකද කොලජන් එකකුත් බොන උදේට. මේක 11ට විතර නිවිසනසීල බොනවා. මේක දැන් මෙහෙම තේරෙනවා මම කූල් එක අයින් වෙනකම්. ගෙදර එහෙම ගොඩාක් හස්පස් කරන්නත් ඕනේ දැන්. ඉස්සම කොලජන් එක බීලා ඉන්න. ඉරගත්තෙත් නෑ තාම. ඉතින් මම මෙන්න මේ කොලජන් එක බොන්න ගත්තා. මණී එකේ ග්ලූටා කොලජන් මේකේ සැෂේ පැකට් තියෙනවා. So තිහක් මේක ගොඩක් හොඳයි. මම බොන හින්දා කියන්නේ මේක මේ හදලා තියෙන්නේ ඔක්කොම fruit extract වලින්. එතකොට glutathione, vitamin C ඔය ඔක්කොම collagen එකතු කරලා තමයි මේ ගොඩාක් තියෙන්නේ පළතුරු. tomato, එතකොට grapes, strawberry, blueberry අන්න වගේ fruit extract වලට හදලා තමයි මේක මහත් වෙන්නවත් කෙට්ටු වෙන්නවත් නෙමෙයි බොන්නේ. මහත් වෙනකම සුදු වෙන්නේවා තියෙනවානේ. මේක තියෙන්නේ ස්කින් එක ලයිට් කරගන්න, whitening කරගන්න. එතකොට කේක ලෙඩ වලට එමත් හොඳයි. මේකේ benefits ගොඩාක් තියෙනවා. කැමති අය ඉන්නවනම් මගෙන් අහන්න මැසේජ් එකක් දාලා. මොකද මේක මගේ ස්ටෝර් එකේ තියෙනවා. දැන් එකක් බොමු. මෙන්න මේ වගේ අයියෝ මේ බල කෑ ගහනවානේ. කෑ ගහන්න බෑ. මේ වගේ වීදුරුවකට වතුර ටිකක් අරගෙන මේ බොල් කපනවා. කපලා වැඩිද? මේක දාන්න. ගහන්න ඕනේ.
තාම ඇඳවලේ මස් කරන්නත් බෑ. අපේ නංගි පේනවනේ එහා පැත්තේ අලියෙක් වගේ වැටිලා නීති තාම. ඉතින් මගේ වැඩ කීපයක් තියෙනවා කරන්න කුරියගේ වැඩ කීපයක්. ඉතින් ඒක කරන්න තමයි යන්නේ. මේ විදිහට ඉතින් තියෙන වැඩ ටික ඔක්කොම දඩබිඩි ගහලා කළා. මොනවද හෝල්ඩ් වෙලා තියෙන්නේ, සිස්ටම් අප්ලෝඩ් කරන්න මොනවද. දැන් අර ඔක්කොම සිස්ටම් එක අලුත් වෙලා තියෙනවා කුරියර් සර්විස් එකේ. දැන් අර ඉස්සර වගේ බිල් ලියන්න එහෙම නැහැ. දැන් මේ විදිහට තමයි යවන්න තියෙන්නේ. ඉතින් දැන් මෙයත් ආවා. මෙයා එද්දි මැගී අරන් ආවා. උදේට මැගී කමු කියලා මෙයාට එද්දි දන්සල් ගොඩාක් හම්බෙලා තියෙනවා. එයා ඉතින් එකකින්වත් නවත්තලා නැහැ. මං කිව්වා අපරාධ නවත්තන්න එපයි මොන හරි අරන් එන්න එපයි කියලා. ඒක මෙන්න මේ කිරිත එක ආසයි කියලා බොන්න අරගෙන ඇවිල්ලා රසද කියලා බලන්න. ඒක අර තේ කුඩු සීනි කිරිපිටි ඔක්කොම එකට තියෙන එක අපේ ගෙදර ඒ වගේ එක ගේන්නේ නැහනේ. එයාලා ගෙදර ගේන්නෙත් නැහැ. මෙයා මේ පැකට් එකක් අරන් ඇවිල්ලා මට ඒක හදලා දෙන්න කිව්වා රසද කියලා බලන්න. පවසන් රසයිද කියලා බලන්න. මම කොප්පි දෙන්න ඕනේ. අය බීලා රහයිද කියන්නේ? නිකන් රහ බලන්න. රස. සීනියද? ඇති සීනි වැඩිද මම? ඉතින් මන් දැම්ම. කැපිචන එකද හැදෙන්නේ? yes. දැන් ඉතින් ගමනේ යා තම අපි තුන් දෙනා ලෑස්ති වෙලා දැන් මේ ඉතින් කොහේ හරි යන්න යන්නේ. එහෙම හිතාගෙන යන්නේ නැහැ. ඉතින් අහුවෙච්ච තැනක යන්න තමයි යන්නේ. ඩාන්සර් ටාගට් කරලා තමයි යන්නේ. මොකද මේ ඩාන්සර්ල යන මාසයි අපේ තාත්තා කෝල් කරා එයා යාළුවෙක් එක්ක මේ කට්ටිය එක්ක ඩාන්සරක් තියෙනවා මේ එතනට අපිටත් එන්න කියලා. තාම පටන් අරගෙනත් නැහැ. ඉතින් අපි ගියා තාත්තා ඉන්න තැනට ගියා. ඉතින් මේ පොලිමේ අපි පැය දෙකක් විතර හිටගෙන හිටියා. මොකද මේ ඒ ඩාන්සරේ මාර විදියට සෙනග මේ ඒක හොඳ ඩාන්සරලක්. ඉතින් අපිට ඉතින් කය ගහ හිටියා. ඉතින් තාමත් පොලිම අපි ඉන්න මේ තැන නම් අවුව නැහැ. ඇත්තට ගොඩාක් අවුවයි. ඉතින් දැන් හිටපු එකේ අපි ඉන්නවා කියලා තීරණය කළා. හොඳටම බඩගිනිත් එක උදේට මැගි එකක් නේ කාලා ආවේ. ඇත්තට මේ දන්සල් වල ඇත්තටම ඉන්නේ ආසාවට මොන දන්සල් කෑම මොන කන මාර මාසයි මොන එකක්ද මන් දන්නේ නැහැ. අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ දන්සලේ. මේ දන්සලේ ගියම මාරම රහයි. මේක තිබ්බේ කොස්සින්නේ පන්සල ගාව. ගියේ කට්ටියත් ඇති. ගියා නම් මෙසේජ් එකම කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන මාරම රසයි කෑම මම කවුන මම පුදුම බඩගින්න හිටියේ. ඉතින් කෑවා මාරම රසයි. අපි දැන් අපි තුන් දෙනා ඉතින් වෙනම ඔහේ යනවා. ඒගොල්ලෝ කට්ටිය හැමම තාත්තගේ යාළුවෙකුයි ඔය කට්ටියක් ගියේ ත්‍රිවිල් එක. ඉතින් යාලා හින්ගියා. අපි දැන් ආයි කොහේ හරි යනවා. පස්සේ බීම දාන්සලක් හම්බුණා. අපි බීම බොනවා. මෙයා බීම බොන්නේ නැහැ. මෙයාට කිරි කෝපි දාන්සලක් හම්බුණා. ඉතින් ඒකත් බොන ගමන් චුට්ටක් වැස්සත් එක්ක මේ හවස් වෙලා කියන්නේ ගන්දාවල් වරුවේ වගේ. ඊට පස්සේ අපි ඔහම ගෙදර ගිහිල්ලා පන්සල් යන ලෑස්ති වෙලා ආවා. අපි අද ආවේ උඩුපිල යශෝදරා ආරාමයට. මේක මාරම ලස්සන පන්සලක්. අපි TikTok එකකින් දැක්කේ. මේක අර යශෝදරා මාතාව විතරයි මෙතන ඉන්නේ. ඔය සෑයත් හදලා තියෙන යශෝදරා මහරහතන් වහන්සේ කොහොමද දාලා තියෙන්නේ. මෙහෙණින් වහන්සේ මහරහතන් වහන්සේ නෙමෙයි යශෝදරා මෙහෙණින් වහන්සේ ඒ ආරාමයක් තමයි. ඒකේ ඉන්නේ මෙහෙණින් වහන්සේලා විතරයි. කියන්නේ හාමුදුරුවෝ කවුරුත් නැහැ. එක කරන්නේ මෙහෙණින් වහන්සේලා විතරයි. මාරම ලස්සන පන්සලක්. උඩුපිල තියෙන්නේ. අපි TikTok එකේ දැක්කේ මාරම ලස්සන බුදු පිළිමයක් තියෙනවා. මේ පන්සලේ වීඩියෝ කරන්න බෑ එහෙම. අතරින් පතරින් ගත්තේ. එහෙම පිළිමා නම් වීඩියෝ කරන්න බෑ නිසා එහෙම ගත්තේ නැහැ. මාරම ලස්සන පන්සලක්. ඊට පස්සේ ඉතින් මම ඒක වීඩියෝ ගත්තේ නෑ. අපි වන්දනා පුදලා අපි දැන් ආයෙ ගෙදර ගිහිල්ලා ඇඳුම් මාරු කරලා බයික් එකට තෙලුත් ගහගෙන හොඳ වටයක් යන්න තමයි දැන් යන්නේ.
යන අතර මග නම් දන්සල් ගොඩාක් හම්බුණා. පාන් බීම වගේ තමයි බෙලිමල්. මම බෙලිමල් බොනවා ගෙදර තම්බගෙන. අර ඇඟ නිවෙන හින්දා මේ වගේ තැන්වල හම්බුනහම බොන්නේ නැහැ. මේ අරය තමයි බොන්නේ පැන. අයිස්ක්‍රීම් හම්බුණා. ගොඩාක් දේවල් දන්සල් හම්බුණා. ගොඩක් කියලා නතර කළේ නැහැ. මොකද මේ පොපොලිම ඒ නිසා නතර කළේ නැහැ. මෙතන මේ ඉන්නේ අයිස්ක්‍රීම් නම් ගොඩාක් ගෑවා. තේරෙනවනේ. ඔයාලත් දන්සල් වඳින්න ගියාද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. අපි ගම්පා පැත්තෙන් ගිහිල්ලා කඩවතින් ගිහිල්ලා ගම්පායින් යන හොඳ වටයක් දැම්මේ. මේ දැන් නම් ඉනවා අපි මං හිතන්නේ ගම්පා පැත්තේ මේක බෙලිමල් දන්සලක්. මේක මෙයා ආස දන්සලක්. මොකද අපි වැඩි බෙලිමල් බොන්නේ නැහැ. ඉතින් මෙයා බිව්වා. ඊට පස්සේ අපි යන අතරමඟ බත් බඩිකින්නක් කහවා. ඊට පස්සේ දන්සලක් හම්බුණා. මේ ඒකෙන් සෙනග හිටියේ නෑ. පිළිවෙලට යනවා. ඒකේ ඉඳලා අපි මට අඹ කන්න ආසාවක් තිබ්බ. කොහොම හරි ඒකේ අඹ හම්බුණා. මේක නම් මේ මම පන්සල් නෑ අපි යද්දි ගත්ත වීඩියෝ ක්ලිප් එකක් පිටිපස්සට ඇවිල්ලා මේක අපි 6:00 විතර ගම්පහින් යද්දි ගම්පහ තොරණ මේ තියෙන්නේ. ගම්පහ තොරන් 3ක් විතර තියෙනවා. මේ තියෙන්නේ බසෝල්ඩිකේ තියෙන මේ තොරණ. ඊට පස්සේ අපි අන්තිමට ආවා නිවන්දම අපේ පැත්තේ තිබුණා හොල්මන් මන්දිරයක්. ඉතින් එතනට ආවා මේක බලන්න. අපි අන්තිමට තමයි ආවේ හොල්මන් මන්දිරේ බලන්න. 10:00 වගේ මෙතනට ආවේ. ගෙදර එද්දි 12:00යි පැය එකමාරක් විතර හිටියා. සෑහෙන්න හිටියා සෙනග. ඉතින් මෙතනින් අපේ වෙසක් vlog එක ඉවරයි. ඊළඟට මේකේ තියෙන්නේ කෑ ගහන ටිකක් විතරයි. ඒකෙන් චුට්ටක් බලලා vlog එක ඉවර කරනවා. බයි එහෙනම් ආයෙ ලස්සන vlog එකකින් හම්බෙමු.